අයිබෝවන් අපේ දැන් මේ සති දෙක තුනක් තිස්සේ වැඩියෙන්ම අලෙවි වෙන මේ අපේ එන්නිකෝන් නැනෝ කාඩ් එක පිළිබඳව තව චූටි විස්තර ටිකක් ගොඩක් අය අහලා තිබ්බා. ඉතින් ඒකට පොඩි මේ වීඩියෝ කෑල්ලක් හදන්න හිතුණාද මේ ඔයගොල්ලන්ට. ඉතින් මේ ඔයගොල්ලෝ දන්නවා අපේ මේ චූටි කාඩ් එක මේ පොඩි නැනෝ කාඩ් එක මේකෙන් තමයි මේ කතා හදලා තියෙන්නේ. ඉතින් මේකෙන් LED වල දාලා වැඩ කරන්න පුළුවන් විදිහට රිලේ එකට සම්බන්ධ කරලා මේ තියෙන මේ කඩේ ගන්න අපි රිලේ කාඩ් එක. ඒක තමයි මේක කෙලින්ම මේ ප්ලග් කරන්න පුළුවන්. මෙහෙම ගියලා ප්ලග් කරා පවර් සප්ලයි දුන්නා වැඩ කරනවා. ඒක හරි සරලයි. මේකට ඔබට මේ රිලේ කාඩ් එක ඔබට ප්‍රධාන වෙළඳ සෙල් ප්‍රධාන නගරවල ගන්න පුළුවන්. මෙන්න මේක විතර අපි හදන්නේ. ඒ ඔයගොල්ලෝ ඉදිරියේදී අපි බලනවා මේ හොඳ කාඩ් එකක් හම්බ වුණොත් මේ දෙකම එකට පැක් කරලා එවන්න. මොකද මේ අපිට තාම හොඳ එකක් හම්බ වුණේ නැහැ. මේ තියෙන ඒවා ඒ තරම් හොඳ ඒවා නෙවෙයි තියෙන්නේ. ඒ නිසා මේක හොඳ එකක් හම්බ වුණ ගමන් අපි ඔයගොල්ලන්ට මේ දෙකම එකට එවන්න බලනවා. ඉතින් මේ අපි දැන් දාලා තියෙන්නේ මේ බල්බ් එක මේ 230 මේ පොඩි කාඩ් එකකින් පුළුවන් 230 බල්බ් එක කන්ට්‍රෝල් කරන්න. මේ කීප දෙනෙක් අහුව පුළුවන්ද කියලා. ඒක පුළුවන් කියලා පෙන්නන්න තමයි අපි මේ කරේ. ඉතින් මේකත් මේ පොඩි කාඩ් එකත් මේ අර මේ විදිහටම වැඩ කරන්න පුළුවන් මේ ඔයගොල්ලන්ට ෆෝන් එකෙන් ඔපරේට් කරලා. ඉතින් මේ අපි දාලා තියෙන්නේ මේ 8 රටාවක් දාලා තියෙන්නේ. ඉතින් අපිට මේක 5 රටාවකට දාගන්න පුළුවන්. හරි තියෙන්නේ 5 රටාවක්. ඔය දාගන්න මේ කාඩ් එක මේ රටාවක් හදාගන්න හරි ලේසි. මේ ඇප් එකට ගියා create new ගියා. ඇප් එකේ නමක් දෙනවා අපි හිතමු අපි කියමු new කියලා. new 1 කියලා අපි මොකක්ද new කියලා නමක් දුන්නා. ඒකට ගියා අහන බල්බ් කීයද මේක අපිට දාගන්න ඕන. මේ 8ක් වුණාට තමන්ට කැමති ප්‍රමාණයක් දාගෙන හදන්න පුළුවන්. අපි මේක 6ක් දාලා හදමු. බල්බ් 6ක්. මම 6ක් දැම්මම මෙතෙන්ට මේ software එක ආවා. ඉතින් අපිට පුළුවන් මේකේ පාට කරලා මේ 6ක් වශයෙන් මේ මෙහෙම කොටු පාට කරාම මේ දැන් රටාව හැදලා ඉවරයි. අපි මෙතනට ගෙන ටයිම් එක දුන්නා. අපි මෙතන දෙමු මිලිසෙකන්ඩ් 100යි කියලා. දීලා සේව් කරා. දැන් රටාවක් හැදලා ඉවරයි. මේ තමයි අපි හදපු රටාව නිව් කියන එක සිලෙක්ට් කරා. ඒ රටාව දුවන. දැන් මේ බල්බ් හරියට දුව මේ හරි ලේසි මේක රටාව හදන්න. මේ ස්කෝල් ළමයි එහෙම ගොඩාක් මේ කාට් එකෙන් දී ගන්නවා. එයාලා රටාව හදනවා මේකේ. මොකද ආඩ්නෝ වලින් නම් කෝඩ් ලියලා ඉන්නවනේ. මේක එහෙම නැහැ. ඔයගොල්ලන්ට පේනවා මේ අපේ මේ රටාවට ගියාම කොච්චර ප්‍රමාණයක් මේක ලියලා තියෙද කියලා. මේ ගොඩාරයක් අර වගේ රටා ඇඳලා මේක ගොඩාක් ස්ටෝර් කරලා තියෙනවා. මේ 43ක් මේ අපි දැන් දාලා තියෙනවා. මේ ගොඩක් තියෙනවා මේකේ. ඉතින් ඔයගොල්ලන් තව මේක පල්ලෙහාට යනකම් දාන්න පුළුවන්. මොකද මේකේ තියෙනවා MB 15ක් යනකම් දාන්න පුළුවන්. මේ රටාවට ගිහින් තියෙන කිලෝබයිට් 45යි මේ ටික ගිහින් තියෙන කිලෝබයිට් 45යි. කිලෝබයිට් 20යි 30යි 40යි 50යි කිලෝබයිට් 100යි වගේ තියෙන. ඉතින් මෙගාබයිට් 16ක රටා ලියන්න පුළුවන්. ඔයගොල්ලන්ට මේක රටා හදලා ස්ටෝර් කරන්න පුළුවන්. ස්ටෝර් කරලා අර ප්ලේලිස්ට් එකට ගිහිල්ලා තමන්ට කැමති වෙලාවට කැමති එකක් දාලා දුවන්න පුළුවන්. සිලෙක්ට් කරා 5 වේ ටයිමර් එක. ඕනනම් 8 එක. ඕනනම් 4 එක. ඒ වගේ ඔයගොල්ලන්ට පුළුවන් මේ හදපු රටා මේක මකන්න පුළුවන්. මකලා අයින් කළා. ඔයගොල්ලන්ට වෙන පල්ලෙකට දාලා දුවන්න. ඒ වගේ මේක මේ පාවිච්චි කරන්න පුළුවන්. ඕ හරි මේ යූසර් ෆ්‍රෙන්ඩ්ලි. ඉතින් මේ තමයි කාඩ් එකේ මේ අපේ අලුත්ම version එක දාලා තියෙන්නේ මේකට. ඉතින් මේකේ තව ඔයගොල්ලන්ට පුළුවන් ගිහලා settings වලට ගිහලා මේ wifi password එක ඔයාලගේ මේ තියෙන විස්තර වෙනස් කරන්න පුළුවන්. තව ගොඩක් දේවල් මේකේ තියෙනවා. මේකේ ඔයාලා MOSFET හරි transistor හරි පාවිච්චි කරනවා නම් මේක analog එහෙම පාවිච්චි කරන්නත් පුළුවන්. ඒ කියන්නේ අපි කියන්නේ PWM වලුත් මේක ප්‍රෝග්‍රෑම් කරලා fade in හදන්න ඒ වගේ දේවල් වලට මේක පාවිච්චි කරන්න පුළුවන්. ඒ හැබැයි MOSFET හරි ඔය analog devices එකකින් තමයි කරගන්න ඕනේ. අපි මේක දැන් අපි දිනකදී මේකට SSR එකක් දාන්න හැටි ඔයගොල්ලෝ වීඩියෝ එකකින් අරන් එන්නම්. අපෙන් කීප දෙනෙක් අහුවා SSR දාන්න පුළුවන්ද මේකට කියලා. බලමු අපි SSR දාලා අන්තිම වීඩියෝ එකක් අරන් එන්නම්. ඉතින් මොනවටම සුබ දවසක්.